යම් දරුවෙක් තමන් බිහි කළ තමන්ගේ අම්මයි තාත්තයි තමන්ගේ දෙවුර මත තියාගෙන සියක් අවුරුද්දක් මව්පියන්ට උපස්ථාන කරනවා. ඉතින් එහෙම පෝෂණය කරලා අවුරුදු 100ක් ඇවෑමෙන් මව්පියෝ බිමින් තියහම සඳහන් කරනවා ඔහු මව්පියන්ට සැලකුවා මදි කියලා. බාන කාරණාව කොච්චර බරපතලද කියලා. සියක් අවුරුද්දක් දෙවුර මතම තියාගෙන පෝෂණය කරනවා කියන කාරණාව හිතන්නවත් පුළුවන්ද? ඒ තරම් කැපකිරීම කළොත් යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කැපකිරීම මදි කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපිට සතුටු වෙන්න මෙහෙම කාරණාවකුත් දේශනා කළා. යම් දුවෙකුට යම් පුතෙකුට පුළුවන් නම් මිත්‍යා දෘෂ්ටිකව ඉන්න මව්පියෝ සම්මා දිට්ඨියට ගේන්න. සිල් ගන්න නැති මව්පියෝ සීලයට යොමු කරන්න. ඒ කියන්නේ පන්සිල් රකින්න නැත්නම් පන්සිල්හි පිහිටවන්න. උපෝසත සිල් ගන්නේ නැත්නම් පොය දවසට උපෝසත සිල්හි පිහිටවන්න. නිවැරදිව තෙරුවන් සරණ යන පුද්ගලයන් බවට පත් කරවන්න. දන් දෙන්නේ නැති මසුරු මව්පියෝ දානයට යොමු කරන්න. මේ ආදි වශයෙන් යම් දරුවෙකුට පුළුවන් නම් අන්න ඒ දරුවා මේ ජීවිතයේ මව්පිය නැයින් නිදහස්. එතකොට මේ සිල් ගුණ ආරක්ෂා කිරීම, සිල් ගුණ ආරක්ෂා කරන්න මව්පියන් පෙළඹවීම ඒ තරම්ම ආනිසංසයි කියලා දේශනා කළා. මේක තමයි මේ ණයෙන් මේ ජීවිතෙන් මිදෙන්න තියෙන ක්‍රමය. මව්පියන් සිල් ගුණ මත පිහිටවලා දුගතියෙන් ඈත් කරලා සුගතියට ළඟා කරවන්න යම් දරුවෙක් කැප වෙනවද උත්සාහ කරනවද ආන්ගේ දරුවෝ මව්පිය ණයෙන් නිදහස් වෙනයි කියලා.